සුබ දවසක් වේවා සියලු දෙනාට. අපි කතා කරන්න යන්නේ ප්‍රභා සංශ්ලේෂණය. මේකේ මූලිකම කොටස් ටික කතා කරලා ඊට පස්සේ අපි ක්‍රමක්‍රමයෙන් පාඩම ගොඩනැගීමක් තමයි කරන්නේ. හරිද? එතකොට දැන් මේ ප්‍රභා සංශ්ලේෂණය කියන මාතෘකාව ගත්ත පස්සේ හැමෝගෙම ඔලුවට එන්නේ සමීකරණ. ඒ සමීකරණ නැතුව මේ පාඩම දුවන්නේ නැහැ. ඒක නිසා අපි මේ සමීකරණය පොඩ්ඩක් බලමු. ඒක සාමාන්‍ය ඔයගොල්ලෝ වෙනද බලපු විදියට වඩා වෙනස් විදියකට මේක දිහා බලමු. හරි? ඒතර මේ සමීකරණය මොකක්ද වෙන්නේ? කාබන් ඩයොක්සයිඩ් එකතු වෙනවා ජලය. ඊට සූර්ය ශක්තිය භාවිතයෙන් සූර්ය ශක්තිය භාවිතයෙන් මේක වත් වෙනවා මොන බවටද? ග්ලූකෝස් සහ ඔක්සිජන් බවට. හරිද? ඕක තමයි සාමාන්‍යයෙන් සරලව ඕනම කෙනෙක් දන්නේ. මේක අපි වෙනස් විදිහකට මේක දිහා බලුවොත් මේක සිද්ධ වෙන්නේ එහෙමයි. දැන් මේ අපි කාබන් ඩයොක්සයිඩ් වල ඔයාලා දන්න ප්‍රභා සංශ්ලේෂණය කියන රෙඩොක්ස් ප්‍රතික්‍රියාව කියලා. නමුත් ඒක රෙඩොක්ස් කියන තැන සමහරුන්ට අවබෝධයක් නැහැ. මෙන්න මේකයි ඔක්සිකරණය වෙන්නේ, මෙන්න මේකයි ඔක්සිහරණය වෙන්නේ කියලා. එහෙනම් අපි බලමු මේ ඔක්සිහරණය සහ ඔක්සිකරණය වෙන සංයෝගය. මේ කාබන් ඩයොක්සයිඩ් ගත්තට පස්සේ මේකේ ධන 4ක් තියෙන මේ කාබන් වල ඔක්සිකරණාංකය. මෙන්න මේ ග්ලූකෝස් වල කාබනයක් සැලකුවට පස්සේ ඒක ඔක්සිකරණාංකය 0 කියලා අපි සලකන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ ජලයේ ඔක්සිජන් ගත්තට පස්සේ මේක ඍණ 2ක් වෙනවා. ඒත් එක්ක මේ ඔක්සිජන් වල අපේ ඔක්සිකරණාංකය 0ක් වෙනවා. දැන් ඔයාලට පැහැදිලි කාබන් ඩයොක්සයිඩ් වල ඔක්සිකරණාංකය ධන 4 සිට 0ට යද්දී මොකක්ද සිද්ධ වෙන්නේ? ඔක්සිහරණයක් සිද්ධ වෙනවා. ඔක්සිහරණයක් සිද්ධ වෙනවා. දැන් ඒතර ඔයාලට සම්පත් පොතේ දීලා තියෙනවා මොකක්ද වාක්‍යයක්? ප්‍රභා සංශ්ලේෂණයේදී සිද්ධ වෙනවා කියනවා කාබන් ඩයොක්සයිඩ් කියන අණු කාබන් ඩයොක්සයිඩ් මොකක් බවටපත් වෙන්නේ? ග්ලූකෝස් බවට. කාබන් ඩයොක්සයිඩ් ග්ලූකෝස් බවටපත් වෙනවා ඔක්සිහරණය. හරිද? ඒතර ඒක අපි මෙහෙම විස්තර කරනවා. සූර්ය ශක්තිය භාවිතයෙන් කාබන් ඩයොක්සයිඩ් ඔක්සිහරණය සිදු වේ. එවිට කාබන් ඩයොක්සයිඩ් ග්ලූකෝස් බවටපත් වේ කියලා. ඒතර මෙන්න මේ කියන කතා ටික ඇතුලෙන් අපිට මේ ප්‍රභා සංශ්ලේෂණය නිකන් සරල අර්ථ දක්වන්න පුළුවන් මෙහෙම. මේක අපි සරල අර්ථ දක්වනවා මෙහෙම. වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් සූර්ය ශක්තිය භාවිතයෙන් ඔක්සිහරණය කරමින් එම ශක්තිය කාබනික ආහාර තුළ ගබඩා කිරීමේ ක්‍රියාවලිය ප්‍රභා සංශ්ලේෂණය කියලා කියන්නේ. හරිද? ඒතකොට ඒක තමයි සරලව මේක දිහා මතු පිටින් බලුවොත් කියන්නේ. ඒ වගේ තව දෙයක් තමයි මෙන්න මේ කියන මේ සමීකරණය. සෑම ප්‍රභා සංශ්ලේෂකයකටම පොදු සමීකරණයක් නැහැ. අපි නිකන් දැන් දල වශයෙන් බලමු ප්‍රභා සංශ්ලේෂණය කරන ජීවීන් කවුද කියලා. ප්‍රභා සංශ්ලේෂණය කරන ජීවීන් කවුද කියලා බලුවොත් අපි මේක මෙහෙම බෙදා ගන්න පුළුවන් මූලිකවම සුනෂ්ටික සහ ප්‍රාග්නෂ්ටික. හරි සුනෂ්ටික සහ ප්‍රාග්නෂ්ටික කියලා අපි මේක බෙදාගෙන කතා කරොත් අපිට පේන දෙයක් තමයි සුනෂ්ටිකයන්ගේ ශාක සහ ඇල්ගී කියන ජීවීන් තමයි ගොඩක් වෙලාවට ප්‍රභා සංශ්ලේෂණය යෙදෙන්නේ. මේ ඇල්ගී කියන්නේ ඇත්තටම ප්‍රොටිස්ටා රාජධානී ජීවී කාර්යය. තව දෙයක් තමයි මෙන්න මේ එතකොට ප්‍රාග්නෂ්ටිකයන් දිහා බලලා පස්සේ අපිට මූලිකවම පේනවා බැක්ටීරියා සහ සයනොබැක්ටීරියා. හරි බැක්ටීරියාට උදාහරණ කිව්වොත් අපිට කියන්න පුළුවන් හරිත සල්ෆ බැක්ටීරියා සහ දම් සල්ෆ බැක්ටීරියා. හරිද? ඔන්න ඔය කියන ආකාරයට තමයි මූලික වශයෙන් ප්‍රභා සංශ්ලේෂණය සිදු කරන ජීවීන් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට මම කිව්වා ඒ වගේ තව දෙයක් කියන්න ඕන දෙයක් මේ ප්‍රභා සංශ්ලේෂණය රෙඩොක්ස් ප්‍රතික්‍රියාවක් වගේම මේක පරිවෘත්තීය ක්‍රියාවක්. ඒතකොට ඔයාගේ මේක අපි අර්ථ දක්වන්න පටන් ගන්න එහෙමයි. ප්‍රභා සංශ්ලේෂණයේ පරිවෘත්තීය ක්‍රියාවලියේදී සූර්ය ශක්තිය භාවිතයෙන් එම සූර්ය ශක්තිය ග්‍රහණය කොට ඒවා රසායනික ශක්තිය බවට පරිවර්තනය කරමින් කාබනික සංයෝග තුල ගබඩා කරනවා. මොනවද මේ ගබඩා කරන කාබනික සංයෝග වෙන්නේ? ගබඩා කරන කාබනික සංයෝග විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් ග්ලූකෝස් මේද සහ ප්‍රෝටීන. ඒතර ඔන්න ඔය කියන කරුණ ඇසුරෙන් තමයි ප්‍රභා සංශ්ලේෂණය අර්ථ දක්වන්න ඕනේ. ඒතර ආයෙ පාරක් ගොත් කොහොමද මේක අර්ථ දක්වන්නේ? මෙහෙම කී පොයින්ට් ටිකක් තියෙනවා මේ අර්ථ දැක්වීමේ. ප්‍රභා සංශ්ලේෂණය යන පරිවෘත්තීය ප්‍රතික්‍රියාව. පරිවෘත්තීය ක්‍රියාවලියේදී එහි මොකද්ද සිද්ධ වෙන්නේ? සූර්ය ශක්තිය ග්‍රහණය කොට රසායනික ශක්තිය බවට පරිවර්තනය කරමින් එම ශක්තිය කාබනික ආහාරවල රසායනික බන්ධන තුල ගබඩා කිරීමේ ක්‍රියාවලිය තමයි ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ. කාබනික ආහාරවල රසායනික බන්ධන තුල ගබඩා කිරීමේ ක්‍රියාව. හරිද? ඔක තමයි මූලිකම ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ. තව චූටි කරුණු ටිකක් කියවට මතක් කරගන්න. පරිවෘත්තීය ක්‍රියාවලිය කිව්වට මම මේ පරිවෘත්තීය ක්‍රියාවලිය සංවෘත්තීයද අපවෘත්තීයද? හරිද? අන්න ඒකත් පොඩ්ඩක් බලලා ඉන්න. දැන් බලන්න මේකේ තියෙන්නේ සරල අණු CO2 සහ ජල. හැදෙන්නේ මොකද්ද? ග්ලූකෝස්. හරිද? එතකොට සරල අණු භාවිතයෙන් සංකීර්ණ අණු සංශ්ලේෂණයට අපි කියනවා සංවෘත්තීය කියලා. ඒක මතක තියාගන්න පහසුයි මෙහෙම. සංවෘත්තීය කියන්නේ සංවෘත්තීය ගාවට පස්සේ සංවෘත්තීය තියෙන සම්. හරිද? එතකොට මේක මෙහෙම දාගන්නවා සම් කියලා සංවරණය. එතකොට සංකීර්ණ සංශ්ලේෂණ. සංකීර්ණ සංශ්ලේෂණ. එතකොට මොකක්ද සංවෘත්තීය කියන එක අපිට පහසුවෙන් මතක තියාගන්න පුළුවන්.
සංකීර්ණ අණු සංශ්ලේෂණය. එතකොට ප්‍රභා සංශ්ලේෂණයෙන් සිදුවන්නේ ඒ වගේම දෙයක්. සරලම භාවිතයෙන් සංකීර්ණ සංශ්ලේෂණය කිරීමේ ක්‍රියාවලියක් තමයි ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ. ඒ නිසා ප්‍රභා සංශ්ලේෂණයට කියන එක සංකෘතිය ප්‍රතික්‍රියාවක් කියලා. ඒ වගේම දන්නවා අපි ඒක රෙඩක්ස් ප්‍රතික්‍රියාවක් කියලා. එතකොට අඳුරගත්ත මේකේ ඔක්සිහරණය වෙන්නේ කවුද? ඔක්සිකරණය වෙන්නේ කවුද? තව කෙනෙක්ට පොඩි ප්‍රශ්නයක් එනවා මෙන්න මෙතන තියෙන කාබන් ඩයොක්සයිඩ්ගේ ඔක්සිජන්ට මොකද වෙන්නේ? ඇත්තට මේ ඔක්සිජන් ගොඩක් වෙලාවට මේ අණු ඔක්සිජන් බවට පත් වෙන්නේ නැහැ. මේ ඔක්සිජන් පත් වෙන්නේ මෙන්න මේ ග්ලූකෝස් වල තියෙන මෙන්න මේ ඔක්සිජන් බවට තමයි ගබඩා කරන්නේ ගොඩක් වෙලාවට. හරිද? ඔන්න ඔය කියන කරුණ ටිකයි. තව පොඩි දෙයක් මට කියන්න ඕන මේ ප්‍රභා සංශ්ලේෂණයේ වැදගත්කම් ටික. මේකත් මෙතනින්ම ඉවර කරලා දාගමු. එතකොට ප්‍රභා සංශ්ලේෂණයේ වැදගත්කම් ටික වෙන්නේ මෙහෙමයි. දැන් මේක වැදගත්කම් අපි මුලින්ම කියනවා මෙහෙම. සාමාන්‍ය පෘථිවියේ ඉන්න ඕනම ජීවියෙක් ගත්තට පස්සේ අනිවාර්යෙන් එයා ඍජුවම හරි වක්‍රාකාරව ප්‍රභා සංශ්ලේෂණය මත යැපෙනවා. එතකොට මෙහෙමයි කතාව. දැන් ඍජුවම යැපෙන්න ගන්නේ සාමාන්‍ය කවුද? දැන් ප්‍රභා සංශ්ලේෂකයෝ ඉන්නවා. ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම ඒගොල්ලෝගේ කාබනික අවශ්‍යතාවය සපුරා ගන්න ප්‍රභා සංශ්ලේෂණය කරනවා. ඊට පස්සේ අපි වගේ ජීවි ඉන්නවා. සාමාන්‍ය මිනිස්සයා කියලා ගමු. මිනිස්සෙක් ගත්තට පස්සේ ඒ තිර කරපු කාබනික ආහාර මත මිනිස්සයා. එතකොට නිකන් අපි ඒක නිකන් දල වශයෙන් උඩ ඉඳන් බැලුවොත් අපිට මේක පේනව නේද? සියලුම ජීවි ඍජුවම හෝ වක්‍රාකාරව ප්‍රභා සංශ්ලේෂණය මත යැපෙනවා. ඕක තමයි පළවෙනි වැදගත්කම. හරිද? ඒතර ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඔයාලට ඇත්තටම වැදගත්කම් 6 කතා කරන්නේ. මේ 6 ගොඩක් වෙලාවට ව්‍යුහගත රචනා ප්‍රශ්නයක ඇහුවොත් ඔයා මේක පිළිවෙලින් මේකේ තියෙන මුල්ම උඩ ටික විතරක් ලියුවොත් හොඳයි කියලා මට හිතෙනවා. එතකොට ඒ කියන්නේ සාමාන්‍ය පිළිවෙලින් ලියාගෙන යන්න අර අගට තියෙන ඒවා අන්තිමට ලියන්න. හරිද? ඒතර පළවෙනි වැදගත්කම පැහැදිලි. දෙවෙනි තුන්වෙනි විදිය බලුවොත් මෙහෙම බලන්න. හරිද? දැන් මේක මොකක්ද වෙන්නේ? මේ තියෙන ග්ලූකෝස්. හරිද? මේක අපි සමීකරණ ඇසුරින්ම තමයි වැදගත්කම් ටික පැහැදිලි කරගන්නේ. මේ ග්ලූකෝස් කියන්නේ මොකක්ද? ග්ලූකෝස් කියන්නේ ගොඩක් වෙලාවට මේක කාබන් ප්‍රභාවයක් හරි ශක්ති ප්‍රභාවයක් හරි විදියට ක්‍රියාත්මක වෙන දෙයක් තමයි මේ ග්ලූකෝස් කියන්නේ. එතකොට අපි කියනවා ජීවීන්ගේ කාබන් හා ශක්තිය අවශ්‍යතාව සපුරනවා කියලා ප්‍රභා සංශ්ලේෂණය මත. හරිද? එතකොට දෙවෙනි එක මොකක්ද? ජීවීන්ගේ කාබන් සහ ශක්තිය අවශ්‍යතාව සපුරන ක්‍රියාවලියක් තමයි මෙන්න මේ කියන ප්‍රභා සංශ්ලේෂණය. හරිද? ඒකත් තමයි. ඊට පස්සේ බලන්න මේ සමීකරණයේ තියෙනවා කාබන් ඩයොක්සයිඩ් සහ O2. හරිද? කාබන් ඩයොක්සයිඩ් සහ O2 තියෙනවා. දැන් ගොඩක් වෙලාවට මේකේ මොකද්ද සිද්ධ වෙන්නේ? කාබන් ඩයොක්සයිඩ් ග්‍රහණය කරගෙන ඒක ඔක්සිජන් බවට පරිවර්තනය කරලා තමයි මෙතන තියෙන්නේ. එතකොට CO2 සහ O2 අතර සමතුලිතතාව පවත්වා ගැනීමට මේක දායක වෙනවා නේද? හරිද? එතකොට මෙන්න මේ දෙක පොදුවේ ගත්තොත් අපිට කියන්න පුළුවන් මෙහෙම. ප්‍රභා සංශ්ලේෂණය මගින් ගෝලීය CO2 සහ O2 සමතුලිතතාව පවත්වා ගන්නවා. එතකොට ඒකත් හරි. ඊට පස්සේ බලන්න මම කරන දේ මෙන්න මේ CO2 පොඩ්ඩක් වෙනම තනි කරගෙන හිතන්න. CO2 වෙනම තනි කරගෙන හිතද්දි මට මෙහෙම දෙයක් පේනවා. ඇත්තම CO2 කියන්නේ හරිතාගාර වායුව. හරිතාගාර වායුව වලින් වෙන්නේ ගෝලීය උෂ්ණත්වය වැඩි වෙනවා. එතකොට ප්‍රභා සංශ්ලේෂණය මගින් වායු ගෝලයේ තියෙන CO2 ප්‍රමාණය අඩු කරනවා නම් මොකද සිද්ධ වෙන්නේ? වායු ගෝලයේ තියෙන උෂ්ණත්වය අඩු කිරීමක් සිද්ධ වෙනවා. එතකොට ගෝලීය උෂ්ණත්වය අඩු කිරීම සඳහා ප්‍රභා සංශ්ලේෂණය දායක වෙනවා මේ CO2 විතරක් තනි කරගෙන හිතුවට පස්සේ. ඊට පස්සේ මම කරන්නේ මොකක්ද? මම O2 තනි කරගෙන හිතනවා. O2 වෙනම තනි කරගෙන හිතනවා. O2 කියන්නේ මොකක්ද? O2 කියන්නේ ස්වායජීවීන්ගේ ශ්වසනය සඳහා අත්‍යවශ්‍ය වායු වර්ගය. හරිද? එතකොට මොකක්ද O2 වෙන්නේ? ස්වායජීවීන්ගේ ශ්වසනය සඳහා අත්‍යවශ්‍ය O2 නිපදවන. ඊට පස්සේ තව එකක් තියෙනවා පොසිල ඉන්ධන කතාව. පොසිල ඉන්ධන කතාව මෙහෙම. දැන් අතන පොසිල ඉන්ධන තිබ්බේ ඒ කාලේ ඉඳන් සතුන්ගේ හරි ශාකවල හරි තමයි පොසිල ඉන්ධන තිබ්බේ. ඇත්තම මේ ජීවීන්ගේ තිබ්බ ඒ කාලේ ඉඳපු ජීවීන්ගේ තිබුණු කාබන් තමයි මෙන්න මේ විදිහට පොසිල ඉන්ධන වලට පත් වෙන්නේ. එතකොට මේ අපි ආදි කාලේ තිබ්බ ගහක් ගත්තට පස්සේ මේකේ කාබන් තිර වෙලා තියෙනවා නම් ඒ කාබන් තිර කරේ කුමන ක්‍රියාවලිය මත පදනම්ද? දැන් මේ ආදි කාලේ දෙනවා ගහ. මේ ගහේ කාබන් තිර කිරීමට දායක වෙන ඇත්තටම ප්‍රභා සංශ්ලේෂණය. එතකොට ප්‍රභා සංශ්ලේෂණය නිසා නෙමෙයිද පොසිල ඉන්ධන හැදුවේ. අන්න ඒ තාර්කය මත මම කියනවා. එහෙනම් පොසිල ඉන්ධන නිපදවීම සඳහා අපිට දායක වෙන ප්‍රභා සංශ්ලේෂණය. එතකොට වැදගත්කම් 6 වට පැහැදිලි වෙන සරලවම මොකක්ද පළවෙනි වැදගත්කම එන්නේ? සියලු ජීවීන් වක්‍රාකාරව හෝ ඍජුවම හෝ වක්‍රාකාරව ප්‍රභා සංශ්ලේෂණය මත යටවෙනවා. ඊට පස්සේ මම කියුවා මෙන්න මේ ග්ලූකෝස් මත සලකා බලලා මම කියනවා මොකක්ද? මම කියනවා සියලු ජීවීන්ගේ කාබන් හා ශක්තිය අවශ්‍යතාව සපුරයි. හරිද? ඊට පස්සේ මම කියනවා CO2 සහ O2 දෙකම සලකලා බලලා මම කියනවා CO2 සහ O2 සමතුලිතතාව පවත්වා ගැනීම ප්‍රභා සංශ්ලේෂණය දායක වෙයි. ඊට පස්සේ මම හතරවෙනියට කියනවා මෙහෙම. CO2 වෙනම හිතලා මම කියනවා CO2 කියන්නේ ඇත්තටම හරිතාගාර වායුවක්. හරිද? මේ CO2 ප්‍රමාණය අඩු කරනවා කියන්නේ ගෝලීය උෂ්ණත්වය පාලනය කිරීම සඳහා දායක වෙනවා. ඒතකොට ප්‍රභා සංශ්ලේෂණය වලින් ගෝලීය උෂ්ණත්වය පාලනය සඳහා දායක. ඊට පස්සේ මම O2 වෙනම තනි කරලා හිතනවා. ඒතකොට මොකක්ද ඇත්තටම O2 කියන්නේ සාජීවීන්ගේ ශ්වසනය සඳහා අවශ්‍ය වායුව. එතන මම කියනවා සාජීවීන්ගේ ශ්වසන සඳහා දායක වෙයි කියලා ප්‍රභා සංශ්ලේෂණය. ඊට පස්සේ මම බලනවා ඇත්තටම තව දෙයක් වෙනවා පොසිල ඉන්ධන කියලා. පොසිල ඉන්ධන වලට ප්‍රභා සංශ්ලේෂණය දායක වෙනවා.
මොකද ඒ කාලේ තිබ්බ ගස්වල කාබන් තිර කිරීම සඳහා දායක වුණු ක්‍රියාවලිය වෙන්නේ මේ ප්‍රභා සංශ්ලේෂණය. හරිද? ආය පොඩ්ඩක් එක කතා කිව්වොත් මොකක්ද උනේ කියලා. ප්‍රභා සංශ්ලේෂණය කියන එක අපි අර්ථ දැක්වම එහෙම. ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ මොකක්ද? පරිවෘත්තීය ක්‍රියාවලියක්. ඒකෙදි මොකක්ද සිද්ධ වෙන්නේ? සූර්යාලෝකයේ ශක්තිය ග්‍රහණය කොට ඒවා රසායනික ශක්තිය බවට පරිවර්තනය කරමින් කාබනික සංයෝගවල එනම් මේලය ග්ලූකෝස් සහ ප්‍රෝටීන වල රසායනික බන්ධන තුල ගබඩා කිරීමේ ක්‍රියාවලිය තමයි ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ. ඊට පස්සේ අපි බලුවා මේකින ජීවීන් කවුද කියලා. ඒතකොට අපිට දැක්ක සුනෂ්ටිකයන් විතර ඉන්නවා කවුද? ශාක සහ ඇල්ගී. ඊට පස්සේ ප්‍රාග්නාෂ්ටිකයන් විතර ඉන්නවා කවුද? බැක්ටීරියා සහ සයන බැක්ටීරියා. තව දෙයක් තමයි අපි දැක්ක මේකේ ඔක්සිකරණය සහ ඔක්සිහරණ ප්‍රතික්‍රියාව ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ. ඔක්සිහරණය වෙන්නේ කවුද? කාබන් ඩයොක්සයිඩ්. ඒක ඔක්සිහරණය වෙලා තමයි මෙන්න මේ කියන ග්ලූකෝස් හැදෙන්නේ. ඒතර ඔන්න ඔය කියන දේවල් ටික තමයි අද කතා කරන්න ඕනේ විනාඩි 10ක් ඇතුළත. ඔයි පුංචි ඡේද තියෙන ටික ආය අමතක නොවන විදිහට වාගේ ඔලුවට දාලා ඉන්න. හරිද? එහෙනම් හැමෝටම ජය වේවා.